තෙමේ තොමෝ තුමු මෙන්න මේක පටල ගන්න එපා. හරිද? මොකද පටල ගන්න එපා කියලා කියන්නේ? තෙමේ තොමෝ තුමු. මං ටයිප් කරලා දිනනතු කොහොම හරි එකක්. තෙමේ යනු ටයිප් කරලා දිනව නේද? ආගන්න එහෙනම්. ඔයාලට එනවා මෙන්න මෙහෙම ටිකක්. අහගන්න. පළවෙනි එක තමයි පුතා තෙමේ. අනික තොමෝ. අනික තොමු. තෙමේ තොමෝ තුමු න තෙමේ ගන්න පුළුවනේ. තෙමේ කියලා කියන්නේ හැම වෙලේම පුරුෂ ලිංග ඒක වචන පදයක්. තෙමේ කියන්නේ මොනවද? පුරුෂ ලිංග ඒක වචන. තොමෝ කියලා කියන්නේ ළමයි ස්ත්‍රී ලිංග ඒත් ඒක වචනම තමයි. තුමු කියලා කියන්නේ ස්ත්‍රී ලිංගයේ සහ පුරුෂ ලිංගයේ කියන ලිංගකේම මොන පදයේද? බහුවචන පද. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම. තෙමේ කියලා කියන පුරුෂ ලිංග ඒක වචන පදයක්. තොමෝ කියලා කියන්නේ ස්ත්‍රී ලිංග ඒක වචන පදයක්. තුමු කියලා කියන්නේ දෙකේම බහුවචනේ. අපි ගන්නවා මෙහෙම. සබා තෙමේ සබා තෙමේ සතුටින් විසිර යයිද යතිද? පුතා තෙමේ කියලා කියන පුරුෂ ලිංග ඒක වචන පදයක් නම් විසිර යයි. හේතුව මෙයා පුරුෂ ලිංග ඒක වචන නිසා මෙයා ඒක වචනින් ඉවර කරන්න ඕන. ඕනනම් අපිට මෙහෙම දාන්න පුළුවන්. අතීතෙන් සබා තෙමේ සතුටින් විසිර ගියේය ගිල් ඉවරයි. මෙයා අතීතයි. හැබැයි සබා තෙමේ කියද්දී පුරුෂ ලිංග ඒක වචනයි. හරි? දැන් අපි ගන්නවා මෙහෙම. සබා තොමෝ සබා තොමෝ සතුටින් විසිර යයිද යන්නීය. හේතුව සබා තොමෝ කිව්වම තොමෝ කියන්නේ ස්ත්‍රී ලිංග පදයක්. ස්ත්‍රී ලිංග ඒක වචන ලේඩීස් ස්පෙෂල්. මෙයා වර්තමානයි. අපි මෙයාම ගන්නවා අතීතෙන් ඕනනම්. සබා තොමෝ සතුටින් විසිර කියන ස්ත්‍රී ලිංග ඒක වචනයි. ගියා ය අතීතයි මෙයා. ඇයි ගියාය විදියට තිබ්බේ ඒක වචනෙන්? ඒක වචනෙන් තිබ්බේ තොමෝ ස්ත්‍රී ලිංග ඒක වචන පදයක් හින්දා. දැන් ගත්තොත් එහෙම සබා තුමු සබා තුමු සතුටින් විසිර කියන වර්තමානෙන් යති. හේතුව සබා තුමු කිව්වහම තුමු කියන්නේ බහුවචන පදයක්. එහෙනම් මෙයා ප්‍රාණවාචී බහුවචන නිසා ආඛ්‍යාතේ බහුවචනෙන් ඉවර කරනවා. මෙයා දානවා අපි අතීතයට සබා තුමු සතුටින් විසිර ගියහ නැත්තම් ගියෝ ය. මෙයා අතීතයි. හැබැයි ගියෝය කරේ මෙයා බහුවචන හින්දා. හොඳට බලන්න. සබා තෙමේ සතුටින් විසිර යයි සතුටින් විසිර ගියේය කියලා තිබ්බේ මේ තෙමේ කියන පදය පුරුෂ ලිංග ඒක වචන හින්දා. සබා තෙමේ සතුටින් විසිර ගියේය තිබ්බේ තෙමේ පුරුෂ ලිංග ඒක වචන හින්දා. හැබැයි පුතා සබා තොමෝ සතුටින් විසිර යන්නේ කියලා වර්තමානෙන් තිබ්බේයි කියන තොමෝ කියලා කියන්නේ ස්ත්‍රී ලිංග ඒක වචන හින්දා. සබා තොමෝ සතුටින් විසිර ගියාය තිබ්බේයි තොමෝ ස්ත්‍රී ලිංග ඒක වචන හින්දා. සබා තුමු සතුටින් විසිර යති තිබ්බේයි
තුමු කියන්නේ බහුවචන පදයක්. ස්ත්‍රීලිංගයයි පුරුෂලිංගයයි දෙකේම බහුවචන නිසා. සබා තුමු සතුරින් ඉස්සර ගියාය නැත්නම් ගියෝය තිබ්බේ. sorry ගියහ ගියෝය තිබ්බේ. දෙන්නම බහුවචන. එහෙනම් කියන මාත් එක මොකද? තෙමේ කියලා කියන්නේ පුරුෂලිංග ඒකවචන පදයක්. තොමෝ කියලා කියන්නේ ස්ත්‍රීලිංග ඒකවචන පදයක්. තුමු කියලා කියන්නේ දෙකේම බහුවචනේ. එහෙනම් ස්ත්‍රීලිංග පුරුෂලිංග ඒකවචන පදයක් වාක්‍යයේ උක්ත විදිහට යෙදුනොත් මොකක්ද අවසාන ක්‍රියාව? ඒකවචන වේ. ස්ත්‍රීලිංග පදයක් වාක්‍යයේ උක්ත කතුලස යෙදුනොත් මොකද වෙන්නේ? ඒකවචන වේ. හැබැයි ස්ත්‍රීලිංගෙන් තියන්න ඕන. හැබැයි බහුවචන පදයක් යෙදුන හින්දා මෙයා බහුවචනෙන් තියෙනවා. එහෙනම් තව පාරක් කියන තෙමේ යනු පුරුෂලිංග ඒකවචන පදයකි. තොමෝ යනු ස්ත්‍රීලිංග ඒකවචන පදයකි. තුමු යනු ස්ත්‍රීලිංග සහ පුරුෂලිංග කියන දෙකෙහිම බහුවචන පදයයි.